සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් හැමදාමත් වගේ අදත් සිතන්න මනෝපදේශන ආයතනය මගින් ඔබ හමුවට ආවේ ඔබගේ ජීවිතයට ඉතාමත් වැදගත් කරුණු කාරණා බොහොමයක් ගෙනෙන්න. හැමදාමත් සිතන්න මනෝපදේශන ආයතනය මගින් බලාපොරොත්තු වෙන්නේ ඔබගේ මානසික සෞඛ්‍ය ගැන විතරක් නෙවෙයි, ඔබගේ ශාරීරික සෞඛ්‍ය, ඔබගේ දියුණුව සතුට මේ හැම දෙයක් ගැනම හිතලා තමයි හැම කරුණු කාරණාවක්ම ඔබගේ ජීවිතයට ගෙනාවේ. ඉතින් ඒ වගේ අද දවසේදීත් ඉතාමත් වැදගත් කරුණු කාරණා බොහොමයක් ගෙනෙන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් මම අද කල්පනා කරා ඇත්තටම කතා බහ කරන්න ඕනේ කියලා වෙනදටත් වඩා විශේෂ වුණු මාතෘකාවක්, වෙනස්ම මාතෘකාවක් පිළිබඳව. ඒ කියන්නේ අද වර්තමාන සමාජය තුළදී බොහෝමත් අයට තියෙන ගැටලුවක් තමයි අපි ශරීර සෞඛ්‍ය ගැන හිතනවා. නමුත් අපි අපේ මානසික සෞඛ්‍ය ගැන හිතනවා හරිම අඩුයි නේද කියලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි. මොකද ගොඩක් වෙලාවට මගේ සෙෂන්ස් වලදී හමු වෙච්ච මගේ ක්ලයන්ට්ස් වලට කියන ගොඩක්ම ප්‍රශ්නයක් තමයි මිස් අපි ගොඩක් වෙලාවට අපේ මානසික ගැන හිතන්නේ නැහැ නේද? අපේ මානසික සෞඛ්‍ය ගැන හිතනවා අපි ගොඩක් වෙලාවට අඩුයි. අපේ කාර්යබහුලත්වයත් එක්ක අපිට මේ දේවල් ගැන වෙන් කරන්න කාලයක් නැහැ කියන ප්‍රශ්න හැමෝටම තිබුණා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් එක්ක අද වර්තමාන සමාජය තුළදී බෙහෙවින්ම මේ ගැටලුවට මුහුණ දීලා තියෙන බොහොමත්ම පාර්ශවයක් නැත්නම් කොටසක් තමයි ඉගෙන ගන්න වයසේ පසු වෙන දරුවන්. එහෙමත් නැත්නම් අපි ගත්තොත් සාමාන්‍යයෙන් පෙර පාසලේ ඉන්න දරුවන්ටත් එහා පෙර පාසලින් දරුවන්ට වඩා අපි ගන්න ගොඩක් වෙලාවට වයස අවුරුදු 12 13 වසරේ ඉඳන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුදු 10 වසරේ ඉඳලා විශ්වවිද්‍යාල මට්ටම දක්වා උසස් අධ්‍යාපනය හදාන දරුවන් තුළ තියෙන මෙන්න මේ වගේ මානසික සෞඛ්‍ය අඩුකම නිසා ගොඩක් වෙලාවට උන්ට ඇතිවන අධ්‍යාපනය සම්බන්ධව ඇතිවන ගැටලු ඊටත් එහා කියලා සමාජීය ඇතිවන ගැටලු මෙන්න මේ හැම ගැටලුවක්ම හේතුව තමයි උන්ගේ මානසික සෞඛ්‍ය බිඳගැටීම කියන කරුණු කාරණාව. ඉතින් ඇත්තටම ගත්තොත් මම මගේ සෙෂන්ස් වලදී මට හම්බ වෙන ගොඩක් ක්ලයන්ට්ස්ලා ගොඩක් අය මට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ අධ්‍යාපන වයසේ කියන්නේ අධ්‍යාපන ඉගෙන ගන්න වයසේ පසු වෙන දරුවන්. එතකොට එයාලත් එක්ක ගනුදෙනු කරනකොට ඒගොල්ලොත් එක්ක කතා බහ කරනකොට ගොඩක් වෙලාවට මට හිතෙන කාරණාවක් තමයි එයාලගේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට අධ්‍යාපන කටයුතු ගොඩක් වෙලාවට බිඳවට ගන්නවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට නිවැරදි වෙච්ච තීරණ ගැනීමට හැකියාවක් නැහැ. සමහර විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න දරුවන් නම් ගොඩක් වෙලාවට පාඩම් කරනවල් මතකෙ හිටින්නේ නැහැ. ඒ වගේම එන විභාග වලට මුහුණ දීමට හැකියාවක් නැහැ. ගොඩක් අයට විභාග වලට මුහුණ දෙනකොට එයාලා ගොඩක් වෙලාට ස්ට්‍රෙස් වෙනවා. අනිත් එක තමයි විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න ගොඩක් දරුවන්ට තියෙන ගැටලුවක් තමයි විෂාදය. එහෙම නැත්නම් මෙන්න මේ ડિප්‍රෙෂන් කියන තත්ත්වය. ඒ විතරක් මේ මිග්‍රේන් මේත් එක්ක මේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙලා තියෙනවා. ඉතින් මේ දේවල් වලට ප්‍රධානම හේතු බවට පත් වෙලා තියෙන එක්ක ඔවුන්ගේ ළමා කාලේදී එහෙමත් නැත්නම් කුඩා කාලේදී තිබුණු නිදන්ගත වූ තත්ත්වයන් සහමාරක් වෙලාවට ඔවුන්ගේ තිබුණු අමීරි අත්දැකීම් මේ දේවල් ගොඩක් වෙලාවට හේතුවක් බවට පත් වෙලා තිබුණා. ඉතින් මේ මානසික සෞඛ්‍ය කියන එක අපිට වැදගත් වෙන්නේ ඇයි? මානසික සෞඛ්‍ය කියන එක ඇත්තටම වැදගත් වෙන්නේ ඉගෙනගෙන දරුවෙක් වුණාට පස්සේ එයා ගොඩක් වෙලාවට කාලය ගත කරන්නේ අධ්‍යාපන කටයුතුත් එක්ක. එතකොට එයාට නිවැරදි වෙච්ච ඒකාකාරී මනසක් තියෙන්න ඕනේ. එයාගේ වැඩ කටයුතු නිවැරදිව කරගෙන යන්න. සාමාන්‍යයෙන් අපි කියන අධ්‍යාපන ඉගෙන ගන්න කාලේදී අපි ගොඩක් වෙලාට ඉගෙන ගන්න කාලේදී හරිම භාවනාවක් විදිහට මේ දේවල් කරන්නේ. ඉතින් අපි එක හිතකින් එක මානසිකින් හැමදේම කටයුතු කරන්න ඕනේ. ඉතින් එවැනි කටයුතු වල නිරත වෙන පුද්ගලයෙක් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඔවුන්ට තියෙන්න ඕනේ නිවැරදි ඒකාකාරී වෙච්ච මනසක්. ඉතින් මානසික සෞඛ්‍ය වැදගත් වෙන්නේ අන්න ඒකයි. මොකද එතනදී හිතන්නකො දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ කාලේදී දරුවන්ට ඇතිවන ගැටලුවක් තමයි ස්ට්‍රෙස් එක, පීඩනය කියන දේ. මේ පීඩනය කියන දේ අපිට මගහැර ගන්න නම් අපි ගොඩක් වෙලාවට කරන්න ඕනේ අනිත් අපේ බාහිර වටපිටාවේ තියෙන දේවල් වලින් අපි ඈත් වෙලා අපි එක දෘෂ්ටි කෝණයකින් එහෙම නැත්නම් එක ඉලක්කයක් වෙත ගමන් කරන්න. හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ අපේ මනසින් අපි දකින්න අපි මේ ඉලක්කය කරා යනවා. මේ ඉලක්කය කරා යන ගමනේදී අපි දකින සිහින මොනවද? කියන දේ ගැන හැමතිස්සෙම තමයි වටහා ගන්න. එතකොට ඒ අතරතුරේදී තමගේ මානසික සෞඛ්‍ය ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් තමයි මේ වගේ කාලෙදී ස්ට්‍රෙස් පීඩනය ඇති වෙනකොට අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්න ඕනේ මේත් එක්කම ඒ දේවල් බැලන්ස් කරගන්න. ඒ කියන්නේ අධ්‍යාපනය හදාරනකොට අපි ඒ දේවල් වලට නැඹුරු වෙලා ඉන්නවා තමයි. හැබැයි තමගේ මානසික සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ. ඒ කියන්නේ අපි අධ්‍යාපන කටයුතු වල නැඹුරු වෙලා ඉන්න ගමන් තමන්ට හිතෙන්න පුළුවන් මම මේ වෙලාවට මට ලොකු පීඩනයක් දැනෙන්නේ. සමහර එහෙනම් ඔබ ඒ පීඩනේ දැනෙන අවස්ථාවේදී ඒ කාර්යය නිරත වෙන්න එපා. ඔබ ඔබගේ කාර්ය වෙන ක්‍රියාවක් පිළිවෙත කරන්න. ඒ කියන්නේ සමහරවිට ඔයාලට සින්දුවක් අහන්න ඕන කියලා හිතුවොත් ඔයා සින්දුවකට සමන් දෙන්න. ඔයාලට නවල් එකක් කියන්න ඕන වුණොත් ඔයා නවල් එකක් කියවන්න. සමහරවිට ඔයාලට එළියට යන්න ඕන වුණොත් ඔයා එළියට යන්න. යාළුවොත් එක්ක කතා බහ කරනවා නම් යාළුවොත් එක්ක කතා බහ කරන්න. එන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබගේ වැඩ කටයුතු වලදී මම කියන්නේ අධ්‍යාපනය හදාන දරුවෙක්ට මානසික සෞඛ්‍ය කියන එක අනිවාර්යෙන් වැදගත්. අනිත් එක තමයි අපි මේ මානසික සෞඛ්‍ය නැති වෙන්න පුළුවන් බොහොමයක් කරුණු තමයි අපේ බාහිර සමාජය අපිට වටපිටාවෙන් ලැබෙන. සමහරකට ඔබ ජීවත් වෙන පෞල් පසුබිම් වෙන්න පුළුවන්. අපේ බාහිර වටපිටාවෙන් පුද්ගලයන් වෙන්න පුළුවන්.
අනිත් එක තමයි මේ වයසේ බස්න දරුවන්ට අපි දන්නවා ගොඩක් වෙලාවට ඔවුන්ට තියෙන තවත් බරපතල ගැටලුවක් තමයි ආදර සම්ප්‍රදායන්. එතන මේ ආදර සම්ප්‍රදායන් ඔස්සේදී ඔවුන්ට ඇතිවෙන ගැටලුකාරී තත්ත්වයන් මොනවද? ඒවා බිඳ වැටුණාට පස්සේ ඒ ප්‍රශ්නත් එක්ක ඔවුන් ගොඩක් වෙලාවට අධ්‍යාපන කටයුතු බිඳවට්ට ගන්නවා. ඉතින් මෙන්න මේ කියන කරුණුත් එක්ක අනිවාර්යයෙන්ම අන්න අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ නිසයි මානසික සෞඛ්‍ය කියන එක. ඉතින් මොකද මානසික සෞඛ්‍ය බිඳ වැටුනම තමයි ඔය විශ්වවිද්‍යාල මට්ටමවල පසුගිය කාලේ අහලාදී සමහරක් දරුවන් අපි දන්නවා පෙරදෙන විශ්වවිද්‍යාලය බව මට මතකයි. මනෝවිද්‍යාව ඉගෙනගත දරුවෙක් බව මනෝවිද්‍යාව ඉගෙනගෙන උනත් ඔහුට අවසානයේදී සියදිවි නසා ගන්න සිද්ධ වෙනවා මෙන්න මේ කියන කරුණු කාරණා නිසා. ඉතින් ඒක නිසා අපි ගොඩක් වෙලාවට හිතන්න ඕනේ අපි අධ්‍යාපනය හදාරන වයසේ පසු උනත් අපගේ මානසික සෞඛ්‍ය ගැන හිතන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් මෙන්න මේ වගේ වටිනා අදහස් බොහොමයක් තව ඉදිරියටත් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට මම ගෙනාවේ ඔබගේ ජීවිතයට ගොඩක් වැදගත් වූ කරුණු කාරණාවක් තමයි අධ්‍යාපනය හදාරන දරුවන් නැත්නම් ඉගෙන ගන්න වයසේ ඉන්න දරුවන්ට මානසික සෞඛ්‍ය කියන එක වැදගත් වෙන්නේ ඇයි කියන කරුණු කාරණාව පිළිබඳව. ඉතින් අපිට ඔයාලට පුළුවන් අපේ අයත් එක්ක හමු වෙන්න කතා බහ කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු ඔබගේ මානසික සම්බන්ධ මානසික ඇතිවලා තියෙන ගැටලුකාරී තත්ත්වයන් මොනවද නැත්නම් ඒ සම්බන්ධ ප්‍රතිකාර ලබා ගන්න ඕනද මේ හැම දෙයක්ම අපිට අපේ දුරකථන අංකයට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පෙර ඔබට පුළුවන් ඔබගේ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට දුරකථන පණිවිඩයක් ලබා දීලා ඒ සම්බන්ධව තොරතුරු දැනගෙන වෙලාවක් සහ දිනයක් වෙන් කරගන්න. ඉතින් අදට මගේ ඉදිරිපත් කිරීම අවසන් කරනවා. මේ වගේ තවත් වටිනා වැදගත් වැඩසටහනකින් ඉදිරියේදී හමු වෙමු. ඔබ දා සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.